මොනතරම් හම්බ කළත් මාසේ අන්තිමට අතේ සතේ නැද්ද මචන්ලා? නැත්තම් හැමදාම එකම තැන පල් වෙනවා වගේ දැන්නවද? ඇත්තටම සල්ලි කියන්නේ මහන්සි වෙලා විතරක් හොයන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතයට ආකර්ෂණය කරගන්න ඕන ශක්තියක්. අද දැනුම් සයුර වීඩියෝ එකකින් මම ඔයාලට කියන්නේ ලොකු සල්ලිකාරයෝ රහසින් කරන. හැබැයි කාටවත් නොකියන්න සල්ලි මොවන ජ්‍යොතිෂ රහස් 10ක් ගැන. 10 වෙනි එක තමයි මචන්ලා සුපිරිම රහස. ඒ නිසා වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. අංක 1. උතුරු දිශාවේ පවර් එක. මචංලා මුලින්ම ගෙදර උතුරු පැත්ත ගැන බලන්න. ජ්‍යොතිෂයේ හැටියට උතුර අයිති වෙන්නේ ධනයට අධිපති කුබේර දෙවියන්ට. ඔයාලා සල්ලි තියෙන අල්මාරිය උතුරු පැත්තේ තියලා ඒක ඇරනකොටත් උතුර බලාගෙන ඇරෙන්න හදන්න. ඒ වගේම උතුරු පැත්තේ කුණු ගොඩවල් පරණ බඩු ගහලා තියන්න එපා. එතකොට සල්ලි එන පාරවල් වැහෙනවා. අංක 2. කොළ පාටේ මැජික් එක. ව්‍යාපාරවලට බලපාන්නේ බුධ ග්‍රහයා. බුධට අයිති පාට තමයි කොළ. මචන්ලා ඔයාලා වැදගත් බිස්නස් වැඩකට හරි ඉන්ටර්විව් එකකට හරි යනවා නම් කොළ පාට ඇඳුමක් ඇඳලා යන්න බලන්න. එහෙම නැත්නම් කොළ පාට ලේන්සුවක් හරි ළඟ තියාගන්න. ඒකින් වාසනාව දස ගුණයකින් වැඩි වෙනවා. අංක 3. සිකුරාදා චාරිත්‍රය. සිකුරාදා කියන්නේ ධනලක්ෂ්මියගේ දවස. එදා හවස් වෙලාවට ගෙදර ප්‍රධාන දොර දෙපැත්තේ පහන් දෙකක් පත්තු කරලා සුවඳ දුම් මල්ලන්න මචන්ලා. ඒකින් ගෙදර තියෙන කර්ම ශක්තියෙන් අයින් වෙලා සල්ලි ලැබෙන්න පටන් ගන්නවා. අංක 4. පර්ස් එකේ රහස. අපි හැමෝම කරන වැරද්දක් තමයි පර්ස් එකේ පරණ බිල්පත් කුණු කඩදාරි පුරවගෙන ඉන්න එක. ඒකින් මෙන්න සල්ලි එන එක නතර වෙන එක මචන්ලා. පර්ස් එක පිරිසිදුව තියන්න. රහසක් කියන්න. කුඩා කුරුඳු කැබැල්ලක් පර්ස් එකේ දාගෙන ඉන්න. ඒකින් සල්ලි ආකර්ෂණීය වෙනවා. මචන්ලා පුංචි මතක් කිරීමක්. ඔයාලා අපේ channel එකට අලුත් කෙනෙක් නම් මේ දැන්ම subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක like කරන්නත් අමතක කරන්න එපා. අංක 5. රැට ඉඳුල් තියන්න එපා. මචන්ලා රැට කාලා ඉඳුල් පිඟන් ටික සිංක් එකේ තියලා නිදා ගන්න එපා. ජ්‍යොතිෂයේ හැටියට අපිරිසිදු තැන්වල ධනලක්ෂ්මිය රැඳෙන්නේ නැහැ. ඒ වගේම හවස් වෙලාවට ගෙදර අතු ගන්නත් එපා. ඒකින් තියෙන සල්ලි පිටතට යනවා කියලා තමයි කියන්නේ. අංක 6. වතුර අපතේ යනවා කියන්නේ සල්ලි යනවා. ගෙදර නිකරුණේ වතුර බේරන කරාම තියෙනවා නම් මචන්ලා ඒක වහාම හදන්න. වතුර අපතේ යනවා කියන්නේ ඔයාලගේ සල්ලිත් නිකරුණේ වියදම් වෙලා යනවා කියන එකයි. ලෙඩ රෝග නඩු හඹ වලට සල්ලි යන එක නතර කරගන්න නම් වතුර අපතේ යන එක වහාම නතර කරන්න. අංක 7. ලුණු වතුර මැජික් එක. සතියකට සැරයක්වත් ගේ පියා දාන වතුර බාල්දියට ලුණු කැටි ටිකක් දාලා ගේ පියා දාන්න. ලුණු වලට පුළුවන් ගෙදර තියෙන අසුබ දේවල් නරක තරංග ඔක්කොම උරා ගන්න. එතකොට ඔයාලා කරන හැම වැඩක්ම බාධාවක් නැතුව සාර්ථක කරගන්න පුළුවන්. අංක 8. සත්තුන්ට දානිය. ග්‍රහපල අයින් කරගන්න තියෙන ලේසිම විදිය තමයි මචන්ලා සත්තුන්ට කෑම දෙන එක. විශේෂයෙන්ම කළු පාට සත්තුන්ට හරි කුරුල්ලන්ට හරි කෑම වතුර ටිකක් දෙන්න. ඔයාලා සොබාදහමට යමක් දෙනකොට සොබාදහම ඔයාලට සල්ලි නැවත ලබා දෙනවා. අංක 9. සල්ලි ලාච්චුව ඉදිකටු. සල්ලි තියෙන තැන්වල ඉදිකටු කතුරු වගේ තියුණු දේවල් තියන්න එපා මචන්ලා. ජ්‍යොතිෂයේ හැටියට ඒ වගේ ධන ශක්තිය කපලා දානවා. ඒක පවුලේ අය අතර රණ්ඩු ඇති වෙන්නත් හේතුවක් වෙනවා. ඒ නිසා සල්ලි ලාච්චුව පිළිවෙලට තියාගන්න. අංක 10. ඔයාගේ හිත තමයි සුපිරිම රහස. අන්තිම එක තමයි මචන්ලා වැදගත්ම දේ. ඔයා මම දුප්පත් කියලා හැමදාම කිව්වොත් ඔයාට ලැබෙන්නේ ඒකමයි. ඒ නිසා ලැබෙන පොඩි දෙයටත් ස්තුති කරලා ධනාත්මකව හිතන්න. මට දියුණු වෙන්න පුළුවන් කියන විශ්වාසය හිතේ තියාගෙන වැඩ කරන්න. එතකොට විශ්වයේ ඔයාට සල්ලි ලැබෙන පාරවල් පෙන්නාවි. ඉතින් මචන්ලා මේ රහස් 10න් ඔයාලා අද ඉඳන්ම පටන් ගන්නේ මොකක්ද? පහලින් කමෙන්ට් එකක් දාන්න. මේ වගේම පට්ට තොරතුරු දැනගන්න අපි දැනුම් සයුර subscribe කරලා තියාගන්න. එහෙනම් මචන්ලා ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම ජය වේවා.